මේ පෙරේදා මේ වෙඩින් එක තිබ්බ නංගි. එයාගේ වෙඩින් එකේ එයාට ප්‍රශ්නයක් නැත්තම් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. ප්ලීස්. මේ ඒ නංගිගම කටින් අහගන්නකෝ විස්තරේ. පෙරේදා මගේ වෙඩින් එක තිබ්බා. ඉතින් ඒ ලස්සන දවසේ මම බිසි වෙලා හිටියේ. ඉතින් මට යාළුවෙක් කතා කරලා කිව්වා මගේ පෝස්ට් එකක් මෙහෙම ෂෙයා වෙනවා. ඒකේ මගේ මෙහෙම ෆොටෝ එහෙම ෆොටෝ වීඩියෝ එහෙම හදලා පෝස්ට් එහෙම ෂෙයා වෙනවා කියලා. ඉතින් මම ගිහින් බැලුවහම මගේ ෆොටෝස් එහෙම Facebook වල TikTok වල ෂෙයා වෙලා තිබ්බා. මගේ වෙඩින් එක ගැන මට ප්‍රශ්නයක් නැත්තම් ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. මගේ වෙඩින් ඩ්‍රෙසින් එකේ පොඩි ප්‍රශ්න තිබ්බා. ඒ වුණාට ඒ දේවල් ඔයාලා ප්‍රශ්නයක් කරගන්නත් එපා. මොකද මට ඒව කිසි ප්‍රශ්නයක් වෙන දේවල් නෙවෙයි. මොකද සර්ව සම්පූර්ණ මිනිස්සු ඇත්තට මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ හැම ලස්සන කෙනෙක්ගම පොඩි හෝ තියෙනවා පොඩි වැරදි වීම් තියෙනවා. ඉතින් ඒකෙන් මට ප්‍රශ්නයක් නැති නිසා ඔයාලත් ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. ඔයාලට මට උදව් කරන්න ඕන නම් මගේ පෝස්ට් එහෙම ෂෙයා වෙනවා. ඒ කියන්නේ මගේ ෆොටෝස් එහෙම ෂෙයා වෙනවා පෝස්ට් විදියට. ඒ කියන්නේ TikTok වල එතකොට Facebook වල. ඉතින් ඒවා අයින් කරලා දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ අයින් කරලම දාන්න පුළුවන් නම් ඒක තමයි ඔයාලා කරන මට ලොකුම උදව්ව. මගෙන් ප්‍රියන් දන්න ගොඩක් කට්ටිය මට කතා කරලා තිබ්බා. ඉතින් මට එහෙම අදින්න ඇත්තටම ආයෙත් උවමනා නැහැ. මොකද මගේ දවස මට හොඳට තිබ්බ නිසා. ඉතින් ඔයාලට ගොඩක් thank you මගෙන් එහෙම ඒ කියන්නේ කරලා දෙන්න ඇහුවට. මම වෙනුවෙන් කතා කරාට මම නීතිමය පියවර අරන් ඉන්න දැනටමත් නීතිමය පියවර අරන් ඉන්න මේ දවස්වල. ඉතින් ඒක නිසා ඔයාලත් පෝස්ට් අදින් පස්සේ මගේ පෝස්ට් එහෙම ෆොටෝස් එහෙම ෂෙයා කරන්න එපා. මට ප්‍රශ්නයක් නැත්තම් මොකද ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ නේ ඇත්තටම. ඒක නිසා බොහොම ස්තුතියි කරන උදව්වක් විදියට මට ඇත්තටම මගේ පෝස්ට් වීඩියෝ ෂෙයා වෙන එක මම නතර කරලා දෙන්න. ඒක තමයි ඔයාලට කරන ලොකුම උදව්ව මට කරන්න පුළුවන්. දැන් ඒ නංගි මේ ඔයාලට කිව්වනේ. දැන් ඒක ප්‍රශ්නයක් නැහැ නේ. යාට ප්‍රශ්න නැත්නම් ඔයාලට ප්‍රශ්නයක් කරගන්න එපා ප්ලීස්. ඒකින්ද ෆොටෝ වීඩියෝ ටික අයින් කරලා දාන්න. ගෑනු ළමෙක්නේ. ඒ ළමයට කාර්යයක් නොකළ ඔයගොල්ලෝ වදයක් නැතුව මේ සමාජයට පොඩ්ඩක් පිළිවෙල